මාධ්‍යවේදීන් ඇවිල්ලා මේ විරෝධතාවය පැවැත්වුවේ. මේ අවස්ථාවේදී අපේ ආරාධනය පිළිඅරගෙන මෙහි වැඩම කරපු නැගෙන පළාතේ ප්‍රධාන සංඝ නායක ගිරිතරේ ගුණානන්ද නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවේදී දිගාමණ්ඩල දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් අපි ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගනිමින් මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් පළමුවෙන්ම අපේ නායක හාමුදුරුවන්ට තොයට නාවික හමුදාපතිවරයා මේ නිහීන ක්‍රියාවේ නියැලීම අපි පිළිකුලෙන් හෙලා දකිනවා. නාවික හමුදාවේ අභිමානය අද විතරක් නොවේ. මීට පෙර විශේෂ වශයෙන් කපිතාන්වරයෙක් නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා විසින් ඊටාම නිර්දය ලෙස විවේචනය කරමින් බැනවදිමින් එදා වේදිකාවෙන් තල්ලු කරන වෙලාවේ මේ නාවික හමුදාපතිවරුන්ගේ දැස විවරුනේ නැහැ. ඒ වගේම මතය පළ වුණේ නැහැ. විශේෂයෙන් මේ නාවික හමුදාපතිවරයා පිළිබඳව මේ සිදු කළ අමනෝඥ ක්‍රියා පිළිවෙත මාධ්‍යයට පහර දීම එලා දකිමු. මින්මතුවට යහපාලනේ යුද්ධ කාලේ තරෙම එලා දකිමු. මේ ක්‍රියාවලියට විශේෂයෙන් අපි මේ යහපාලන ආණ්ඩුව ගේන්න අපේ පක්ෂය මේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කිවිසුමක් අස්ස කර පක්ෂයක් ඇටියට අපි මේ ආණ්ඩුව ගෙනාවේ යහපාලනයක් කියන නිසා ගෙනාවේ. ඒ කියන්නේ ඉස්සර කාලේ මාධ්‍යවේදීන් ආර්දීම් දක්වුණා, ඒ වගේම ඝාතනය කරා. ඒ නිසා අපි දෙගලේ උතුම්නගරේ ජනතාවත් එක්ක එකතු වෙලා යහපාලනයක් ආණ්ඩුවක් ඇති කරන්න අපි මේ යහපාලන ආණ්ඩුව ගෙනාවේ ජනමාධ්‍යකරුවන්ට නිදහසේ උන්ගේ රාජකාරී කරන්න නිසා අපි ගෙනාවේ. ඒක නිසා මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ජනමාධ්‍ය අමාත්‍යතුමත් විශේෂයෙන් මේකට අවධානය යොමු කරලා මේ නාවික හමුදාපති කරපු වැරද්දට ඔබතුමාට දඬුවම් දෙන්න දුන්නා. මාධ්‍යයට පහර දුන්නා. විනයක් නැති නාවිකතන යහපාලනේ මකලා දැම්මා. මාධ්‍යයට අතර තබනු පහර දීම එලා දකිමු. තොරතුරු ගැනීමේ නිදහස පිළිබඳවත් අපිට මේ වෙලාවේ මතක් කරන්න වෙනවා. එතකොට මාධ්‍යවේදයේ කාර්යභාරයේ විදියට එමි ස්ථානට ගිහිල්ලා ඒ නැව් අල්ලන්නවත් ඒ ඉන්න අයට පහර දෙන්නවත් නෙවෙයි ඒ මාධ්‍යවේදියාගේ තමන්ගේ රාජකාරී කරන්න. මොකද රාජකාරිය තොරතුරු මේ ජනතාවට දැනගන්න අවස්ථාව ලබා දෙන එක. එතකොට මේ නාවික හමුදාපතිවරයා තමන්ගේ බලය අනිසි ලෙස අරගෙන මේ ජනමාධ්‍යයට මේ විදිහට තිරසන් විදිහට පහර දීම ගැන අපි එකහෙලාම මේ මොහොතේ හෙලා දකිනවා මාධ්‍යවේදීන් වශයෙන්. මොකද අපි දැක්ක දෙයක් තමයි යහපාලන